අද අපි හදන්න යන්නේ ලෝ බජට් පොල් කේක් එකක්. ඊයේ අදයි එක දිගටම හොඳටම වැස්ස. ඉතින් සීතලේ වැඩ කර ඉඳලා උණුවෙන් ප්ලේන් ටිකක් බොන්න මොන හරි තිබ්බනම් හොඳයි කියලා හිතුණා. වැස්ස හින්දා එළියට යන්නත් හරිම කම්මැලි. ගෙදර ඉතුරු වෙලා තිබ්බ දේවල් වලින් තමයි මම මේක හදන්න පටන් ගත්තේ. රටිදි වගේක් ඉතුරු වෙලා තිබ්බ ගෙදර එතනින් මං ග්‍රෑම් 100ක් විතර ගත්තා. ඊට පස්සේ පොල් බෑයක පොල් තියෙනවා. පාම් පිටි ග්‍රෑම් 125ක් විතර. ඊට පස්සේ සීනි 200ක්. තව බේකින් පවුඩර් තේ හැන්දකුත් ඕනේ. මේ පේනවනේ තාත්තිට සීතල වැඩි වෙලා පොල් කටුත් අරගෙන ආවිල්ලා. ඉස්සලම මම සීනි මේස හැදි 6-7ක් විතර දාගන්නවා. හොඳ පාටට කැරමල් කරගන්න. සීනි කැරමල් කරගත්දී මම හැඩි අනම් මනං ගහගන්න නැතුව මෙන්න මේ විදිහට භාජනයේ කරකෝ තමයි සීනි කැරමල් කරගන්නේ. එතකොට ඉක්මනට හරිම ලේසියෙන් සීනි දිය කරගන්න පුළුවන්. හැඩි අනම් මනං ගැව්වහම හැන්දෙත් ඇලිලා කැටි ගැහිලා තව වැඩේ අමාරු වෙනවා. ඔන්න දැන් සීනි හොඳට දිය වෙලා කැරමල් වෙලා තියෙන්නේ. තව ටිකක් මම මේක කරකෝ හොඳ ගානට පාට වැඩි කරගන්න ඕනේ. මෙන්න මෙහෙම බුබුලු දදා තියෙද්දි මං ටිකක් වෙලා මේක කරකෝ තියාගත්තා. සීනි චුට්ටක් කැරමල් කරගන්න හින්දා බය වෙන්න දෙයක් නෑ. කර රසක් එන්නේ නෑ. දැන් මේකට නටන උණු වතුර කෝප්ප භාගයක් විතර මං දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි ඉතුරු සීනි ටිකත් මේකට මං දාගන්නවා. දාගෙන සීනි ටික හොඳට දිය කරගන්න ඕනේ. සීනිත් හොඳටම දිය වෙලා මේ පැණි එක ටිකක් උකුවට හදාගන්න ලිපේ ටිකක් වෙලා හොඳට හැදි ගගා තියාගන්න ඕනේ. ඔන්න දැන් නම් මගේ පැණි එක ගානට ඇවිල්ලා තියෙන්නේ. හැන්දෙන් මෙහෙම උස්සලා වක් කරද්දී ගානට බින්දු වැටෙනවා නම් ගානට පැණි එක ඇවිල්ලා. දැන් මං මේ පැණි එකෙන් චුට්ටක් කෝප් එකට අයින් කරගන්නවා. මං රටේදී ටික චූටියට කපා ගත්තේ නෑ, ඉරා ගත්ත විතරයි. ඒක හින්දා මං පැණි එකටම ඒ ටිකත් මෙන්න මෙහෙම දාගන්නවා. දාගෙන ලුණු චූට්ටකුත් දාගෙන ඒ එක්කම පොල් ටිකක් දාගන්නවා. ගෙදර තිබ්බ කරද මුංගු ඇට ටිකක් ඉවර වෙලා තිබ්බේ. නැත්තම් මේකට කරද මුංගු ඇටයක් දෙකකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ පැණි ගතිය තියෙද්දී මම මේකට පිටි ටික දාගන්නවා. ග්‍රෑම් 125ක් වගේ පිටි චුට්ටක් තියෙන හින්දා මම දෙපාරකට දාගත්තේ නෑ. ඔක්කොම එකපාරෙම දාගත්තා. ගෙදර බිත්තරත් ඉවර වෙලා තිබ්බේ. සීතලයි වැස්සයි ඔක්කොම හින්දා එළියට යන්නත් කම්මැලි හින්දා ආයේ කඩේ ගියෙත් නෑ. ඉතින් නැත්තම් බිත්තර තිබ්බනම් බිත්තරේකුත් මේකට දැම්මහම තවත් රසයි. ගෙදර ඉතුරු වෙලා තිබ්බ දේවල් වලින් ලෝ බජට් පොල් කේක් එකක් හදන්න කියලා මං කිව්වනේ. පිටි ටිකත් හොඳට මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ ගානට ලිපේ අඩු ගින්තරේ තියෙද්දිම මික්ස් කරගත්තා. අවන් එකට දාන්න කලිනුත් මේක හරිම රසට තිබ්බා. ඔන්න දැන් හදාගෙන ඉවරයි. දැන් මේක මම මෙන්න මෙහෙම රවුන්ඩ් ට්‍රේ එකට ඔයිල් පේපර් දාලා දාගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක හැම තැනටම යන්න මේ ස්පැචුලා එකෙන් හොඳට වටේට මෙව්ව කළා. ඔන්න ඔහොමයි දැන් තියෙන්නේ. දැන් යමු අවන් එකට දාන්න. මම මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක් වගේ දාගත්තා. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. තියෙන්නේ උණුවෙන් බාපු ගමන් මේ හිල් තියෙන ගාරප්පුවෙන් ඇනලා කුරක් අහුනේ නෑ මට ඇනලා බලන්න. ඒක හින්දා ගාරප්පු අරගෙන ඇනලා බැලුවා හොඳට මේක බේක් වෙලාද කියලා. අවන් එකෙන් එළියට ගත්ත ගමන් තමයි මේ හරිම රස්නේ මේක දැන්. පුදුම සුවඳක් තමයි අවන් එකෙන් ගත්ත වෙලේ දැන් තියෙන්නේ.
ඉවසිල්ලක් නෑ කනකම්. දැන් මං අර අරන් තියාගත්ත පැණි ටිකෙන් ටික ටික මෙහෙම උඩට දාගන්නවා. උණුවෙන්ම බාපු ගමන් මේ පැණි ටික දාගන්න. ඒකින්ද ආයෙ oven එකට දාන්න ගියේ නෑ මං. පැණි ටිකක් දාලා නිවෙන්න තිබ්බ හෙන්නම. මේ බලන්නකො ලස්සන එකේ. ඔන්න අපි දැන් මේක කන්නයි යන්නේ. ඇත්තටම මේක ලෝ බජට් වුණාට හරිම රසට තිබ්බ ප්ලේන් ටිකක් බොන්න නම් සුපිරි. මේ පේනවනේ අපේ තාත්ති වැඩිය පැණි රස කන්නාස කෙනෙක් නෙවෙයි. හැබැයි එයාට මේක රස වැටිලා මේ කන්නේ දෙවනි කෑල්ල. අපේ වීඩියෝ එක තාත්තා නම් අපේ channel එක subscribe කරන්න.